මම අද ඔයගලන්ට කියලා දෙනවා හරිම විදිහට කොහොමද චොක්ලට් චිප්ස් කුකීස් හදාගන්නේ කියලා. මේ විදිහට සුපර් සොෆ්ට් විදිහට කෑල්ලක් කටට දාගත්තාම දිවේ දිය වෙන විදිහට ඒ තරම්ම සොෆ්ට් විදිහට චොක්ලට් චිප්ස් කුකීස් හදන්නේ කොහොමද කියලා අද බලමු. මිස් බේකර් කිචන් YouTube channel එකට ඔබ සැමම ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන නිවැරදි චොක්ලට් චිප්ස් කුකීස් රෙසිපි එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. මෙන්න මේ බරු ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. මුලින්ම අවශ්‍ය කරන බටර් ග්‍රෑම් 110යි. මේක කාමර උෂ්ණත්වයේ තියෙන බටර් වෙන්න ඕනේ. සීතල නැතුව ගොඩක් දිය වෙන්නේ නැතුව තියෙන බටර්. එකතු කරගන්න දුඹුරු සීනි ග්‍රෑම් 100යි, සුදු සීනි ග්‍රෑම් 50යි. දැන් මේ ටික හොඳට ක්‍රීම් එකක් එනකම් අපි බීට් කරගන්න ඕනේ. කුකීස් කියනකොට හිතන්නේ ගොඩාක් වැඩකිට තියෙන කෑමක් කියලානේ. ඒ වුණාට මේ චොක්ලට් චිප්ස් කුකීස් හදන්න හරිම ලේසියි. එකතු කරගන්නවා බිත්තරයක්, සාමාන්‍යයෙන් ලොකු බිත්තරයක්. බිත්තරේ කඩලා පොඩ්ඩක් අතින් බීට් කරලා තමයි මම එකතු කරගන්නේ. දැන් ඒකත් හොඳට අපි බටර් මික්ස් එකත් එක්ක හොඳට බීට් කරගන්නවා. මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 190, බේකින් සෝඩා තේ හැඳි භාගයයි, ලුණු තේ හැඳි භාගයක් හරි තේ හැඳි කාලක් හරි එකතු කරගන්න. මම එකතු කරගත්තේ කාලයි. මේ ටික හොඳට කවලම් කරගන්න. කවලම් කරලා ටික ටික එකතු කරලා හොඳට බීට් කරගන්න. බලන්න කොච්චර ලේසිද කියලා. ඔක්කොම කරන්න තියෙන්නේ බීට් කරන එකම තමයි. සුපර් මාකට් වල ගොඩාක් මිලයි මේ චොක්ලට් චිප්ස් කුකීස්. 5ක පැක් එකක් වුණත් ඔයගොල්ලන් බලන්න පුළුවන් කොච්චර අඩු මිලකට අපිට ගෙදරදීම චොක්ලට් චිප්ස් කුකීස් හදාගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ ගාන වෙනකම්ම අපි බීට් කරගන්න ඕනේ. වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඒකත් අපි බීට් කරගන්නවා. කේක් හදනවටත් වඩා හරිම ලේසියි මේ චොක්ලට් චිප්ස් කුකීස් හදන්න. මෙන්න මේක තමයි පදම. ලං කරලා පෙන්නන්නම්. මෙන්න මේ පදමට තමයි එන්න ඕනේ. ඔන්න දැන් මම එකතු කරගන්නවා චොක්ලට් චිප්ස් ග්‍රෑම් 160ක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට බැටර් එකත් එක්ක අපි කලවම් කරගන්න ඕනේ. මේ බැටර් එකෙන් අපිට චොක්ලට් චිප්ස් කුකීස් 15ක් විතර හදාගන්න පුළුවන්. මම බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් 2ක් දාලා තමයි තියෙන්නේ මෙතන. මෙන්න මේ වගේ අයිස් ස්කූප් එකකින් තමයි මම එක සමානව චොක්ලට් චිප්ස් කුකීස් බැටර් එක තියාගන්නේ. මෙන්න මේ විදිහට මම තියාගත්තා. ඊට පස්සේ මම ඉතුරු කරගත්තා තව චොක්ලට් චිප්ස් චුට්ටක්. අපි ඒක චුට් මෙන්න මේ වගේ පොඩ තියලා ඩෙකොරේට් කරගන්නවා. oven එක ප්‍රීහීට් කරගන්න. මම ඔයාට oven එකේ විස්තරය කියන්නම්. oven එකේ තියෙන එලිමන්ට් දෙකක්. ඒකේ උඩ එලිමන්ට් එක දාන්න එපා. යට එලිමන්ට් එකෙන් විතරයි මේ කුකීස් ටික බේක් වෙන්න ඕනේ. සෙල්සියස් 180 විනාඩි 5ක් ප්‍රීහීට් කරගන්න oven එක. ට්‍රේ එක දාගන්න ඕනේ මැදට. බේකින් පටන් ගත්ත වෙලේ ඉඳන් සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර බේකින් එක යන්න ඕනේ. පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔයාට එළියෙන් පේනවා නම් කුකීස් යට ලා දුඹුරු වාට වීගෙන එනවා කියලා oven එකෙන් කුකීස් ටික එළියට ගන්න. ඒක තමයි හරි පදම. අන්න ඒ විදිහට ගත්ත මේ චොක්ලට් චිප්ස් කුකීස් ටික බලන්න ඔයාට පේනවා චොක්ලට් චිප්ස් යට ලස්සන ගෝල්ඩන් බ්‍රවුන් එකක් තියෙනවා. දැන් මම ඒක කූලින් රැක් එකකට දානවා. හොඳට නිවුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොච්චර සොෆ්ට්ද කියලා මගේ චොක්ලට් චිප්ස් කුකීස්. බලන්න මෙන්න මේ විදිහට ඉතාමත් මෘදු විදිහට චොක්ලට් චිප්ස් කුකීස් වැඩෙනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන් ඉදලා චොක්ලට් චිප්ස් කුකීස් හදලා නත්තලට ඒ වගේම ඕනම උත්සවයකට ඇත්තම කියනවා නම් බිස්නස් එකක් කරන්න වුණත් මේ චොක්ලට් චිප්ස් කුකීස් ඔයගොල්ලන් හදලා ලස්සනට පැකින් කරලා ඔයගොල්ලන් විකුණන්න පුළුවන්. රසවත් මෙන්ම නිවැරදි රෙසිපි එකකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න සුබ දවසක්. ආයුබෝ වේවා.